අයිබෝන් ඉතින්න නොගලවත් මේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල හැමතැනම තියෙන රඹුටන් වලින් රසකාරී එකක් හදමු. නිකන් කන එකක් නෑ. ඔයා මේ විදිහට හදලා එකපාරක් කාලා රස බලපොත්. ඉතින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අපිට මේ වැඩේට ඕනේ වෙන්නේ මේ දවස්වල හැමතැනම තියෙන මෙන්න මේ වගේ රතු පාට රඹුටන්. ඉතින් එන්නකෝ අපි හදලා බලමු. ඉතින් මේ වැඩේට අපිට ඕනේ වෙනවා කිරි කෝප්පයක්, ඒත් එක්කම ලුණු ගෙඩියක්, සුදු ලුණු, ඒත් එක්කම කුරුඳු, ඊළඟට මිරිස් කරල් ටිකක්, ඒ වගේම රම්පෙ සහ කරපිංචා. ඊළඟට බෙදපු තුන පහ, උළුහල්, අප, මිරිස් කුඩු, කහ, ගම්බිරිස්, පොල් තෙල්, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් අපිට මේ වැඩේට ඕනේ වෙනවා. ඔන්න ඔච්චරයි අපිට මේ මුළු කරි එකම හදන්න ඕනේ වෙන්නේ. මුලින්ම සාමාන්‍ය ප්‍රමාණයේ මේ වගේ හොඳ රඹුටන් ගෙඩි 25ක් 30ක් වගේ අරගෙන මේකේ පොත් ඉවත් කරගෙන මදු ටික වෙනම වෙන් කරගන්න ඕනේ. ඉතින් ඉවසීම උපරිමයටම තියෙන්න ඕනේ. මොකද අපි දන්නවා මේක කඩපු ගමන් කඩට දාගන්න හරිම ලේසි. හැබැයි චොට්ටක් ඉවසලා මේ කරි එක හදලා බලන්න හරිම රසයි. ලාස්ට් කරගත්ත ලුණු ටික හීනියට කපා ගමු. ඒත් එකම මිරිස් කරල් ටික, සුදු ලුණු ටිකත් ඔය විදිහට හීනියට කපා ගන්නවා. ඊළඟට අපි ලෑස්ති කරගමු රම්පෙ සහ කරපිංචා මේ විදිහට. ඉතින් දැන් හරියම ලේසි. අපි වැඩේ පටන් ගමු. අවශ්‍ය වෙයි කියලා හිතන තරමේ පෑන් එකක් අරගන්න ඇති වෙන තරමට. ඊළඟට ඒක රත් වෙනකොට අපි පොල් තෙල් ටිකක් එකතු කරගන්න මේ වගේ. තෙල් ටික රත් වෙද්දී අපි අබ ටිකක් එකතු කරගමු. ඒත් එකම උළුහල්, කරපිංචා, රම්පෙ, එතකම අපි හීනියට කපාගත්ත සුදු ලුණු, එතකම කුරුදු පොත්තක්, ඊළඟට කපාගත්ත මිරිස්. ඉතින් මේ ඔක්කොම ටික එකතු කරලා හොඳට රන්වන් පාට වෙනකම් මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ ටික හොඳට ටෙම්පරාදු වුණාම අපි කහ ටිකක් එකතු කරගන්නවා. ඒත් එකම මිරිස් කුඩු තේ හැදි භාගයයි, බෙදපු තුන පහ කුඩු තේ හැදි භාගයකොත් එකතු කරගෙන ගම්බිරිස් වලින් තේ හැදි කාලක් වගේ එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරලා හොඳට කලවම් කරලා තමයි අපි අපි හදාගත්ත රඹුටන් ටික එකතු කරගන්නේ. ඉතින් රඹුටන් ටික එකතු කරගත්තට පස්සේ මේ අදාළ මිශ්‍රණය හොඳට තැපරෙනකම් රඹුටන් ටික අපි මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්නවා. දැන් තමයි අපි කිරි කෝප්පයක් එකතු කරගන්නේ. මේ වැඩේට කිරි කෝප්පයක් හොඳටම ඇති. ඉතින් රඹුටන් වල තියෙන පැණි රස කිරි එකට උරා ගන්න හොඳට මේ ටික හිඳනකම් අපි ලිපේ තියා ගන්න ඕනේ. ඉතින් දැන් ඔන්න අපි රඹුටන් කරි එක හදලා ඉවරයි. දැන් අපි කාලා බලමු රස කොහොමද කියලා. මේක හරිම සුවඳයි මේ වෙනකොට. ඉතින් රඹුටන් ඇටේ තුගලක් දන්නවද මේ වෙනකොට හොඳට තැම්පිලා. ඕනේ නම් ඒකත් කන්න පුළුවන් කජු වගේ රසක් තමයි එන්නේ. ඉතින් අපි බත් එක කාලා බලමු. අතරම මාරම රසයි. ඒ පැණි රස, ඒ කිරි රස, මිරිස් රස, තුන පහ රස ඔක්කොම එකට අපිට එකපාර ගන්න පුළුවන් කරි එකක් තමයි මේ රඹුටන් කරි එක කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලලා රස කොහොමද කියලා අපිට වෙනද වගේම කියලා වන්නත් ඕන අමතක කරන්න එපා. අමතක නොකර අපේ YouTube channel එක subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි අපේ Facebook page එකත් follow කරන්න. එතකොට අපේ අලුත්ම updates ඔයගලන්ට ඉක්මනින්ම අරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ළමට සුබ තලතු වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.